ගෙදර ආවට පස්සේ ගෙවෙන දෙවෙනි දවස තමයි අද. අපේ පළවෙනි වීඩියෝ එක මම දැනටමත් අප්ලෝඩ් කරලා තියෙන්නේ. තාමත් බැලුවේ නැත්නම් මෙන්න උඩ කාඩ් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්. ඉතින් ආපහු කොළඹ යන්න කලින් ගෙදර වත්තේ හැදෙන නැවුම් පළතුරු, එළවලු, හාල්, පොල්, දෙහි, මිරිස්, ගම්මිරිස් වගේ දේවල් ටිකක් එකතු කරගෙන යන එක මගේ පුරුද්දක්. කොළඹ ජීවිතයේ හැටියට මේ දේවල් වලටත් ලොකු මුදලක් වියදම් කරන්න වෙනවනේ. ඉතින් මේ වගේ නැවුම් රසක් කොළඹදී ගන්න ලැබෙන්නේත් කලාතුරකින්. මේ ලෑස්ති වෙන්නේ අපේ වත්තෙන්ම පොල් ටිකක් එකතු කරගන්න. ඒ වැඩේට තාත්තගෙනුත් ලොකු උදව්වක් ලැබුණා. බලන්නකෝ අපේ වත්ත පහළ තියෙන වෙල්යායේ ලස්සන කහ පාටයි කොළ පාටයි එකතු වෙලා මුළු පරිසරයම හරිම ලස්සනයි. නිස්කලංකයි. අර ඈතින් පේන්නේ ඓතිහාසික යාපහුව කන්ද. අපි යාපහුව රාජධානිය ගැන කරපු වීඩියෝ එක බැලුවේ නැත්නම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න අමතක කරන්න එපා. මේ ගම්මිරිස් වැල් වලට දැන් අවුරුදු 5ක් විතර වෙනවා. මතකනේ කොරෝනා කාලේ හැමෝටම ගෙදරට වෙලා ඉන්න උනා. ඒ දවස්වල මට වැඩට යන්නත් උනා. කොහොම හරි මහන්සි වෙලා අපි පැල 100ක් විතර හිටෙව්වා. අධික වැස්ස නිසා පොඩි කාලෙම පැල සෑහෙන ප්‍රමාණයක් විනාශ වුණා. ඒත් ලොකු නඩත්තුවක් නැතත් අදටත් මේ විදිහට සරුසාරයට කරල් හැදෙනවා දකිද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ අතරතුර දෙහි ටිකක් සැර කොච්චි කරල් ටිකක් කඩා ගන්නත් මම අමතක කළේ නෑ. වත්තේ තනකොළ ටිකක් වැඩි නිසා කකුල තියද්දි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි මේ විදිහට තනකොළ වැවිලා තියෙන එකත් පොල් ගස් වලට නම් හොඳයි. මොකද පොළවේ තෙතමනය ඉක්මනට වේලිලා යන්නේ නෑනේ.
Cek bandar. හවස් වරුවේ අපි වයිෆ් ලගේ ගෙදර පැත්තේ ආවා. මේ ඉන්නේ එයාලගේ බබාලගෙන් එක්කෙනෙක්. සුදු නෝනා. හරිම කීකරුයි ආදරණීයයි. ඉතින් අපි දෙන්න මෙහි වත්තේ බැලුවා කඩා ගන්න ගස් ගෙඩි මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ අඹ ගෙඩිය විතරයි තිබුණේ. ඒකත් තාම පැහිලා මදි. හැබැයි වයිෆ්ලාගේ ගෙදර වත්ත පිරලා තියෙන්නේ පාට පාට ලස්සන මල් වලින්. Mission complete. මදි. අපි ආපහු එන ගමන් හරිම ලස්සන වැවක් දැක්කා. ඇත්තරම ගමකට වැවක් වෙල්යායක් කියන්නේ සම්පතක්. ඉතින් අද දවස මෙහෙම ගෙවිලා ගියා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම ආයෙත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.